අයිබෝන් සිංහල සරසවිය YouTube නාලිකාව සඳහා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනු ලබනවා. සාහිත්‍ය නැමැති ගංගාවේ සුනිල දියදහරාවක් බඳ වූ ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගෙන් සිංහල සාහිත්‍යයට ලැබුණු අපමණ වූ මිහිය සිංහල සාහිත්‍ය නැමැති මහා සමුද්‍රය පෝෂණය කරයි. ඉතින් මම අද මේ වීඩියෝව ඔස්සේ කතා කරන්න සූදානම් වෙන්නේ ලේඛකයෝ අතුරින් ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ලෙස සලකන හෙළහවුලේ පුරෝගාමියා වූ කුමාරතුංග මුනිදාස මහතා සිංහල සාහිත්‍ය කෙරෙහි දැක් වූ දායකත්වය කෙබඳුද යන්න පිළිබඳව. මෙහිදී කුමාරතුංග මුනිදාස මහතා පිළිබඳව හඳුන්වා දීමත්, එතුමාගේ කෘති පිළිබඳව හඳුන්වා දීමත්, එතුමා සාහිත්‍යයේදී දැක් වූ දායකත්වය කෙබඳුද යන්නත් පිළිබඳව මේ වීඩියෝ ඔස්සේ මම කතා කරන්න සූදානම්. විවරණය, විචාරය, ඇකාරය, කුකවිවාදය, හෙළහවුල, ළමා සාහිත්‍ය සහ ජාතික හැඟීම් ඇති කිරීමේ අනාදිය පිළිබඳව එතුමාගේ දායකත්වය කොහොමද කියන එක තමයි මේ වීඩියෝ ඔස්සේ මම කතා කරන්න සූදානම් වෙන්නේ. කුමාරතුංග මුනිදාස මහතා පිළිබඳව හඳුන්වා දීමේදී ඩොන් අබියස් කුමාරතුංග පියාටත් පළවින්නගේ දෝනගිමාරා මෑණියන්ටත් උපත ලැබපු මොහු වර්ෂ 1887 ජූලි මාසයේ 25 වෙනිදා දකුණු පළාතේ මාතර දික්වැල්ලේදී ඉදිගසාර කියන ගම්මානයේ උපත ලබලා තියෙනවා. ඒ වගේම පළවින්නගේ මුනිදාස කුමාරතුංග කියන උත්පන්න සහතික නාමය පසු කාලයේදී කුමාරතුංග මුනිදාස, කුමාරණතුංග, කුමරතුංග මුනිදාස් ආදී වශයෙන් වරින් වර වෙනස් වෙලා තියෙනවා. දැනට කුමාරතුංග මුනිදාස විදුහල නමින් හැඳින්වෙන මොග්ගලී පුත්තතිස්ස විදුහලේ ඉගෙනීමෙන් අනතුරුව කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ද්විභාෂා අංශයෙන් පුහුණුවක් ලබලා ඇති බවත් මේ මොහොතේ සඳහන් කරන්න පුළුවන්. සාහිත්‍යකරුවෙක්, ගුරුවරයෙක්, ගුරුවරු පුහුණු කරන්නෙක් මෙන්ම පාසල් පරීක්ෂකවරයෙක් ලෙසද විශාල මෙහෙවරක් සිදු කර ඇති මොහු ප්‍රමුඛ වශයෙන් ප්‍රකට අර්ථකථාකරුවෙක්, කවියෙක්, පත්‍ර කලාවේදියෙක් ලෙසද සාහිත්‍යයේදී ගම්‍යමාන කරන්න පුළුවන්. ඒ වගේම යටත් විජිත සමයේ සිංහල සාහිත්‍ය පිරිහීමක් දක්නට ලැබුණු අතර සිංහල සංස්කෘතිය රැක ගැනීම සඳහාද මහත් පරිශ්‍රමයක් දරූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ලෙස මොහුව හඳුන්වා දෙන්න පුළුවන්. කුමාරතුංග මුනිදාස මහතා ග්‍රන්ථකරණයට පිවිසිලා තියෙන්නේ වර්ෂ 1917 දී පළ කරපු සාමාන්‍ය දැනීම ප්‍රශ්න නම් වූ කුඩා පොතින් අනතුරුව. පසුව මොහු පැරණි පොත්වලට ලියූ විවරණ ග්‍රන්ථ 37ක්ද, අලුතින් නිපැයූ පොත් 38ක්ද, සංස්කරණයෙන් 26ක්ද, ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරපු හේලියෝ සංගරාවද ඇතුළුව කෘති 102ක් දායාද කරලා තියෙනවා. එතුමා රචනා කළ කෘති අතර ප්‍රකට ළමා ගද්‍ය සාහිත්‍ය කෘති ලෙස හත්පන, මඟුල් කෑම, හීන්සරය ආදී කෘතිද, ළමා පද්‍ය සාහිත්‍ය කෘති ලෙස කුමරගී, පිය සමර, කවි ශික්ෂාව ආදී කෘතිද කුමාරතුංග මුනිදාස මහතාගේ ප්‍රමුඛ වූ විශිෂ්ට කෘති ලෙස අවධාරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි සංස්කෘත ශික්ෂා මාර්ගය, සුරකුමරිය, ක්‍රියා විවරණය, අකුරු සැහැල්ල, ඉබේ සකුව, හෙළුමියසිය ආදී වූ විශිෂ්ට කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට දායාද කරලා තියෙන විශිෂ්ට ලේඛකයෙක් විදිහට කුමාරතුංග මුනිදාස මහතා හඳුන්වා දෙන්න පුළුවන්. මුනිදාස මහතාගේ ප්‍රකට වූ ළමා පද්‍ය සාහිත්‍ය කෘතියක් වන පිය සමර කෘතිය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් මම මෙසේ සඳහන් කරන්නම්. පිය සමර කෘතිය පියෙකු පිළිබඳ ගුණ කතාවක් හෝ චරිත කතාවක් නොවන බවත්, එය නොයෙක් කරුණු කාරණා කිහිපයක් නිසාවෙන් පියාව පුතුහට වැදගත් වේද යන්න හුවා දක්වන භාව කාව්‍යයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එහි මූලික ධාරණාව වෙන්නේ පියපුතු ආධ්‍යාත්මික සම්බන්ධතාව. නව පත්මන් අනුභූතීන් හෘදයාංගමය ලෙස ප්‍රකාශ කිරීමට උචිත වූ කවි බසක් නිපදවා ගැනීමට සමත් වීම පිය සමර කෘතියේ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර්ථ සංක්ෂේපණය, අලංකාරෝක්ති පිටු දැක ස්වභාවිකව කළ රචනය, වස්තු විශේෂයටම ගැලපෙන විරිත් ආදී වශයෙන් නූතන රසිකයන්ගේ හද බැඳ ගන්නා ලක්ෂණ රැසක් එහි අන්තර්ගත වෙනවා. ඖචිත්‍ය ගුණයෙන් පිය සමර කිසිදු කාව්‍යයකට නොදැනි වෙන බවක් කියා පාන්න පුළුවන්. ඒ වගේම තමයි මුල්වරට පිය සමර ප්‍රකාශයට පත් කරමින් ජාන්ත වීරසේකරයන් ඊට සැපයූ සංඥාපනයට සහ විවරණයට අමතරව
මහාචාර්ය පී.බී. මීගස්කුඹුර, ගුණදාස අමරසේකරයන් සහ ශ්‍රීනාත් ගණේවත්ත විසින් සැපයුණු විචාර ලිපි 3ක්ද මේ සංස්කරණයට ඇතුළත් වෙලා තියෙනවා. පියසමල් පිළිබඳව අපූර්ව රසවිඳීමක් වන මහාචාර්ය මීගස්කුඹුරගේ ලිපිය සිංහල කාව්‍ය විචාරයට නව මානයක් එක් කරලා ඇති බවත් සිංහල සාහිත්‍යයේදී ජනිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි කවිබසෙහි විශේෂතා පිළිබඳව වත්මනට උචිත කවිබසක් නිපදවා ගැනීමට ගත යුතු මඟ පිළිබඳවත් අමරසේකර සිය ලිපියෙන් හුවා දක්වනවා. මුනිදාස මහතා සාහිත්‍යයේදී දැක්වූ දායකත්වයේදී විවරණය යන කාරණාව විශේෂ වෙනවා. විවරණ සක්විති යන නාමය ඔහුට පටබැඳුනේද ඔහු විවරණ සඳහා සිදු කළ දායකත්වයේ මත. කුමාරතුංගයන්ගේ අනගතම මෙහෙය සිදු වුණේ හෙළ විවරණය වෙත. විවරණය යන්නෙන් අදහස් කරන්නේ භාෂා නීතියයි යන්නත් ඇතැම් ලේඛකයෝ සඳහන් කරලා තියෙනවා. කුමාරතුංග මුනිදාස මහතා සිදු කරපු විවරණ මෙහෙයේ අනර්ඝ ඵලය වුණේ ක්‍රියා විවරණ සහ ව්‍යාකරණ විවරණේ නම් වූ ග්‍රන්ථ දෙක මේ විශිෂ්ට ලේඛකයා අතින් නිර්මාණය කළ නිසා. සිංහලයේදී කුමාරතුංග මුනිදාස මහතා නිරවුල් කර දුන් කරුණු විදිහට ක්‍රියාවේ හා නාමයේ නිවැරදි බව, නිවැරදි පද බෙදුම්, උක්ත ආඛ්‍යාත සම්බන්ධ රීති යනාදිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සිංහලයේදී මේ කුමාරතුංග මුනිදාස මහතා මනාව පහදා දුන්නේ. කවිය කියන්නේ මොකක්ද? ඒකේ රසය මොකක්ද? ඒවායේ අලංකාරයන් මොනවාද? යන්න ඔහු මනාව පහදා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔහු පබදින්න උන් සඳහා තිරණ කළේ විරිත්වකී කියන රුවණක්. සිත නිදහස් බවට නොපමුණුවා පළමුකොට නිදහසට සිය රට ළමුයි යෙති දදහු ඇතියෙන් කට. මෙන්න මේ වගේ විශිෂ්ට වූ නිර්මාණ ඔහු සිංහල සාහිත්‍ය තුළදී සිදු කරලා තියෙනවා. සිංහල සාහිත්‍යයේදී විවිධ විචාරකයන්, විවිධ ලේඛකයන් මේ කුමාරතුංග මුනිදාස මහතා සිංහල සාහිත්‍ය කෙරෙහි දැක්වූ දායකත්වයේ පිළිබඳව විවිධ වූ නිර්වචන, විවිධ වූ අදහස් දක්වලා තියෙනවා. ඒ වගේම තමයි මහාචාර්ය එස්.පී.එම්. වීරසිංහ සූරීන් පවා කුමාරතුංග පාණ්ඩිත්‍ය පිළිබඳව දක්වන්නේ මෙවන් වූ අදහසක්. කුමාරතුංග පඬියාව විවිධ අංශවලින් සැකසුනේ වෙයි. සිංහල, දෙමළ, පාලි, සංස්කෘත, ප්‍රාකෘත ආදී භාෂා පිළිබඳව ඔවුන් තුළ පැවතියේ ගාම්භීර නුවණකි. මුනිදස්සු ඉංග්‍රීසි පුහුණු ආචාර්ය කෙනෙක් වූහ. ඔහු ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයේද ප්‍රථම පන්තියෙන්ම සමත් වී සිටියහ. මෙන්න මෙවන් වූ අදහස් දැක්වීමට විවිධ ලේඛකයන් සමත් වෙලා තියෙනවා. කුමාරතුංග මුනිදාස මහතා සිංහල සාහිත්‍ය කෙරෙහි දැක්වූ දායකත්වයේ තුළදී විචාරය පිළිබඳව කතා කිරීමේදී මෙන්න මේ ආකාරයේ කරුණු කිහිපයක් අවධාරණය කරන්න පුළුවන්. කුමාරතුංග මුනිදාස මහතා විචාරණය එහෙම නැත්නම් විචාරය යනාදී කාරණාව සාකච්ඡා කරලා තියෙන්නේ මෙන්න මෙවන් වූ නිර්වචනයක් ඇසුරින්. හොරුන් පොලිසිය නුරුස්නාසේ දුර්වලයෝ විචාරකයන් නුරුසති. විචාරණයක් කළහොත් Tamanගේ ඇතිපදම් ලොවට හෙළිවන බව දන්නා හේනි. එහෙත් දියුණුවක් වන්නට නම් අන් සියල්ලටම වඩා තියුණු කළ යුත්තේ විචාරණයයි. මෙන්න මෙවන් වූ අදහසක් ඔහු උපයෝගී කරගෙන තියෙනවා. විචාරය යනු ගුණ කීර්තනයම නොවැ දෝෂ පක්ෂයේද හෙළිකිරීම බව දැඩි විදිහට කියා පානවා මේ කුමාරතුංග මුනිදාස සූරීන්. ඒ වගේම මාටින් වික්‍රමසිංහ මහතාද කුමාරතුංගයන්ගේ විචාර කලාව මෙන්න මේ විදිහට හඳුන්වා දෙනවා. ලේඛකයෙකුට ඊටාම උවමනා ගුණයන්ගෙන් එකක් වන්නේ නිර්ව්‍යාජත්වය. ඔහු තමා නොදන්නා දේ වස්තු කොටගෙන පොත් ලියවන්ට ඊර්ෂ්‍යා නොකළේය. ඔවුන්ගේ පොත් අපක්ෂපාතීව විවේචනයට වෑයම් කළේය. මෙවන් වූ නිර්වචන කුමාරතුංග මුනිදාස සූරීන්ගේ විචාර කලාව තුළින් මාටින් වික්‍රමසිංහ සූරීන් පෙන්වා දෙනවා. ඒ වගේම තමයි විචාරය, ඒ වගේම විවරණය, ඊට අමතරව ඇකාරයද සුවිශේෂ මාතෘකාවක් විදිහට සිංහල සාහිත්‍යයේදී කුමාරතුංග මුනිදාස මහතා සිදු කළ දායකත්වයේදී කතා කරන්න පුළුවන්. කුමාරතුංගයන් වරක ඇකාරයේ අගය මේ විදිහට පැහැදිලි කරනවා. ඇකාරය සංස්කෘතියේත් නැති, පාලියේත් නැති, දෙමළයේහිත් නැති, වංගාදී භාෂාවන්හිදු නැත්මය.
එහෙයින් මේ අක්ෂරයගේ ව්‍යවහාරය පරභාෂානුසාරයෙන් දත හැක්කේ නොවේ. මෙන්න මේ ඇකාරය හෙළහවුලෙන් තමයි සිංහල සාහිත්‍යයේදී ආරම්භ වෙලා තියෙන්නේ. සිංහලයාගේ උරුමය වූ ඇකාරය උච්චාරණය කිරීම සිංහලයාට කිසිසේත්ම පහසු වෙන්නේ නැහැ. යම් කිසිවෙක්කට අපහසු බවක් තියෙනවා නම් ඒකෙන් හැඟවෙන්නේ දෙමළ භාවයක්. නිදාසයන් සිංහල සාහිත්‍යයේදී දැක් වූ දායකත්වය තුළදී විවරණය, විචාරය, ඇකාරයට අමතරව කුක විවාදයත් විශිෂ්ට වෙනවා. වර්ෂ 1925 දී ස්වදේශ මිත්‍රයා පුවත්පතට සිංහල කාව්‍ය ශාස්ත්‍රය නමින් ලිපි පෙළක් සැපයීලා තියෙනවා. එහිදී කවිරණු හරතිච්ඡායා මතින් කුකවි පදං චොරා මේ ශ්ලෝකාර්ථය අනුව කාව්‍යශේඛර කර්තෘහට අයත් වනුයේ කවි නාමය නොවේ. මෙන්න මෙහිදී කුක විවාදයේ මනාසේ ඉස්මතු කර පෙන්වනවා. කවුරුන් කළත් වරද වරදමයි කියන අදහසෙහි පිහිටලා තොටගමේ ශ්‍රී රාහුල හිමියන්ගේ කවිත්වය කිසිවිටක අවමන් නොකරලා තියෙනවා කියලත් හුවා දක්වන්න පුළුවන්. උන්වහන්සේ සංස්කෘත කවීන්ගේ කවිත්වය පිහිට කරගත්තෙන් ඔහු නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ කුක විවාදයේද හෙළහවුලේ පුරෝගාමියා වූ කුමාරතුංග මුනිදාස සූරීන් විසින් ඉදිරිපත් කරපු පෙන්වා දීපු විශිෂ්ට වූ කරුණක් විදිහට සඳහන් කරන්න පුළුවන්. හෙළහවුල හෙළහවුල කියන නම ඇහෙනකොටම අපිට මතකයට නැගෙන්නේ හෙළහවුලේ පුරෝගාමියා වූ කුමාරතුංග මුනිදාස සූරීන්. මෙතුමා දෙස බස හා රැස යනාදිය තෙරුවන විදිහට තමයි මේ හෙළහවුලේදී නම් කරලා තියෙන්නේ. මා දෙස හෙළ දෙස, මා රැස හෙළ රැස, මා බස හෙළ බස, වේ මගේ මත හිස. මෙන්න මේ විදිහට තමයි දෙස බස හා රැස කියන තෙරුවන මේ කවිය තුලින් එතුමා ඉස්මතු කර පෙන්වන්නේ. හෙළහවුල බිහි වෙලා තියෙන්නේ මේ දෙස බස රැස යනාදිය රැක ගැනීමේ අරමුණ. මේ ආයතනයේ ප්‍රධාන අරමුණ විදිහට නිවැරදි පිරිසිදු හෙළබසක් නගාලීම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෙළහවුලේ හිටපු මුල් පෙළේ නායකයන් විදිහට රයිපියර් තින්නකෝන්, හියුබර්ට් දිසානායක, කිත්සිරි කුමාරසිංහ, අනදපිය කුඩාහිමි, අරිසෙන් අහුබුදු, අබිරම් ගම්හේවා සහ අලව්විසි සැබිහිල යනාදී නායකයන් හඳුන්වා දෙන්න පුළුවන්. හෙළහවුල නියෝජනය කළ නායකයෙක් වන රයිපියර් තෙන්නකෝන් මහතාගේ වවුලුව කියන පද්‍ය පන්තියේ මෙන්න මේ කවිය සුවිශේෂ සන්ධිස්ථානයක් උසලනවා. එකම පුතකු ඇති දුරු බැහැර ගිය පියා සිටින එති දැන් මඟට ඇස අයා පෙනුණු මට ඔබ මැ මුන් පිය වෙති කියා කිමද දොස පිහිට මුව රැයික මේනියා. මෙහිදී අපි දකිනවා රැයික ඔබ මැ යනාදී වශයෙන් ඇකාරය භාවිත කරලා තියෙන ආකාරය. මේ හෙළහවුල පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරනකොට හෙළහවුලට අයත් හෙළ මියසිය කියන කෘතිය සිංහල සංගීතය පිළිබඳ පර්යේෂණ කෘතියක් කියලා හොවා දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි කවි ශික්ෂාව කියන කෘතියේ සඳහන් වන පද්‍යයක් විදිහට සිත නිදහස් කරන හොඳම ගුරුකම කව මඟට වැටුණු. එහෙයි නැතොත් සිය දෑ පෙම ලදෙන් නැ කවුලොවට පුදුම. මෙන්න මේ විදිහට තමයි ඇකාරයේ ඇතුළත්ව කවි ශික්ෂාව කෘතියේද පද්‍ය සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ගත්කරු සත්කරු පමණ ඔබහට කරුණෙක් නොවේ. දෙවියෙකු කී දයක්වත් කරුණු නැතිව නොඅදහනු. මෙන්න මේ විදිහට ඇකාරයේ ඇතුළත්ව කවි නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුබස සංගරාව පිහිටුවීමත්, ලක්දිව පුරා අතුහාවු ශාඛා පිහිටුවාලීමත්, තරු අකුරට රුකුල් දීමත්, නොයෙක් විෂයන් පිළිබඳ පොත් කිරීමට සුබසයින් තේරීමත් හෙළහවුලේ පුරෝගාමියා වූ කුමාරතුංග මුනිදාස මහතා මේ සිංහල සාහිත්‍ය තුළ සිදු කරපු කර්තව්‍යයන් විදිහට හුවා දක්වන්න පුළුවන්. කුමාරතුංග මුනිදාස සූරීන් සාහිත්‍ය තුළදී සිදු කළ කෘති අතර ළමා සාහිත්‍ය කෘති ලෙස කියවන නුවණ, කුමරගී, ශික්ෂා මාර්ග පොත්, හීන් සැරය, මගුල් කෑම, හත්පනේ අනාදී ගද්‍ය රචනා පොත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයින්ට උචිත වූ වස්තු විෂයන් ඔස්සේ කාව්‍යයන් ඉදිරිපත් කරන මෙතුමා ළමා සාහිත්‍යයේ ස්වරූපයත් මෙන්න මේ ආකාරයට හුවා දක්වලා තියෙනවා.
කුමාරතුංග මුනිදාස සූරීන් ළමා ගද්‍ය සාහිත්‍යයට අමතරව ළමා පද්‍ය සාහිත්‍ය අතරත් කැපී පෙනෙන චරිතයක් වෙනවා. ළමා පද්‍ය සාහිත්‍යයේ තොටිල්ල සැම සුවපිරි, හා හා හරි හාවා, සිරිමත් මගේ සකි, ගස අගනා අර රදනා, උදය, ලේනා, දරසුරතල් වගේ පද්‍ය පන්ති විශිෂ්ට වෙනවා. ඒ වගේම තමයි මේ හා හා හරි හාවා, තොටිල්ල සැම සුවපිරි, ගස වතු සුදු යනාදී ළමා ගීත තුලින් ළමයාට සුන්දර ලොවක් බිහි කරලා දීලා තියෙනවා. ඒ වගේම මෙතෙක් කුමාරතුංග මහතාගේ නිර්මාණ අභිභවා යාමට සමත් වූ ළමා නිර්මාණ සාහිත්‍ය තුළ තවමත් බිහි වෙලා නැහැ කියලා අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්. මොහුගේ නිර්මාණ තුළින් ප්‍රකට වෙන්නේ ළමා මනස, ඔවුන්ගේ ක්‍රියාකාරකම්, ආකල්ප සහ රුචි අරුචිකම් පිළිබඳ වූ මනා අවබෝධයක්. ඒ වගේම තමයි ස්වදේශීය මිත්‍රයා, ලක්මිනි පහන, සුබස වගේ කුමාරතුංග මුනිදාස මහතාගේ පුවත්පත් නිර්මාණද සාහිත්‍ය තුළ කැපී පෙනෙනවා. ඊට අමතරව කුමාරතුංග මුනිදාස මහතාගේ උපදේශන ග්‍රන්ථ ලෙස විරිත් වැකිය, කවි ශික්ෂා යනාදියත් හුවා දක්වන්න පුළුවන්. මේ විරිත් වැකිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී රස ඇති වැකිය වැය කවි නමින් ගැනෙනුයේ, රස නැති විරිත් වැකි ගැමි වහර කවි නම්ය. මෙන්න මේ විදිහට ඇකාරයෙන් යුතුව විරිත් වැකියත් නිර්මාණය කරලා තියෙනවා. නිදසුන් විදිහට සිරිමත් පද්‍ය පන්තිය මොහුගේ සුවිශේෂ වූ පද්‍ය පන්තියක්. සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි, නුවණත් ඇත්තෙකි, වැඩටත් සමතෙකි. මෙවන් වූ ළමා මානසිකත්වයේ නිරූපණය කරන ළමයින් උදෙසා රචනා වූ පද්‍ය පන්තින් කුමාරතුංග මුනිදාස සූරීන් නිර්මාණය කරලා තියෙනවා. සත්ව ලෝකයේ බලලා සහ මීයා පිළිබඳ විවිධාකාර කවි කතා සුලභව ළමා මනසේ තැන්පත් වෙලා තියෙනවා කියලා. දවසක් මීයෙකුට වූ ඇබැද්දියක් පිළිබඳ වෙරි වූ මීයා නම් පැදිපෙන මගින් අපූර්වාකාරයෙන් යුතුව කුමාරතුංග මුනිදාස නිර්මාණය කරලා තියෙනවා. දවසක් රාටිකා ලැබබීමත්ව මීයේ බලලා මී මතක් මෙසේ කීයේ උඩඟු වදනා. බලලෙකු ඉතින් මට අසුවුණු හොතින් විගසට, කඩා වූ දෙකකට දමමි ඇදලා කහල ගොඩකට. මෙන්න මේ වෙරිවෙච්චි මීයා බලලාට කියන පද්‍ය පන්තිය මේ ආකාරයෙන් හුවා දක්වන්න කුමාරතුංග මුනිදාස සූරීන් සමත් වෙලා තියෙනවා. මෙසේ දක්වන ලද කාව්‍ය නිර්මාණයන් ඔස්සේ ළමා මනසේ වූ කාව්‍ය සංකල්පනාවන් ඉදිරිපත් කරන්න කුමාරතුංග සූරීන් සමත් වෙලා තියෙනවා. ඊට අමතරව මෙහි දැක්වෙන උදය කියන කවිපලත්, නැලවිල්ල කියන පද්‍ය පන්තියනොත් මේ පුංචි ළමයින්ගේ ළමා සිතුවිලි, ළමා මනසට ආලෝකයක් සපයන ආකාරය නිර්මාණය කරලා තියෙන ආකාරයත් ගම්‍යමාන වෙනවා. ඒ වගේම තමයි ගස අගනා අර රදනා කියන පද්‍ය පන්තිය. ගස අගනා අර රදනා මලට මනා බොහොම හිනා, ගස වතු සුදු වී පිරිසිදු, පොහොය නැතුදු සිල්ගත් බඳු. මෙන්න මෙවන් වූ කවි තුලින්, පද්‍ය පන්තින් තුලින් පුද්ගල මනසේ, ළමා ලෝකයේ කාව්‍ය සංකල්පනාවන් ඒකාලෝකමත් කිරීමට කුමාරතුංග මුනිදාස සූරීන් සමත් වෙලා තියෙන ආකාරය මෙහිදී පසක් කරන්න පුළුවන්. ඊට අමතරව නැලවිල්ල පද්‍ය පන්තිය සවන් වගෙන ඕනෑම පුද්ගලයෙකුට අනිවාර්යෙන්ම මතකෙට නැගෙන්නේ කුමාරතුංග මුනිදාස සූරීන්. තොටිල්ල සැම සුවපිරි, හැත්තේ තාලෙට සරි, අසමින්ගී සුමිහිරි, නිදන්න පුත රන්කිරි. මෙන්න මෙවන් වූ නැලවිලි ස්වරූපයක් ඉදිරිපත් කරන මේ කාව්‍ය පද්‍ය පන්තිය නිරූපණය කරන්න කුමාරතුංග මුනිදාස මහතාගෙන ඇති දායකත්වය සිංහල සාහිත්‍ය තුළින් මනාව ඉස්මතු කර පෙන්වනවා. මේ හෙළහවුල පුරෝගාමියා වූ කුමාරතුංග මුනිදාස මහතා සිංහල සාහිත්‍ය කෙරෙහි දැක් වූ දායකත්වයේදී අපි කතා කරපු විවරණය, විචාරය, ඒ වගේම ඇකාරය, කුක විවාදය, හෙළහවුල, ඊට අමතරව ළමා සාහිත්‍ය වගේම ජාතික හැඟීම ඇති කිරීම කියන කාරණාවත් මෙහිදී සුවිශේෂ වන කාරණාවක් වෙනවා. ජාතික හැඟීම ඇති කිරීම කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී තමන්ගේ ජාතිය, ආගම පිළිබඳ උදාරතර හැඟීම් ඇති කරමින් නිර්මාණය කරපු පුබුදුව කියන පද්‍ය පන්තිය හැමෝටම උපදේශයක් සපයන කාව්‍ය නිර්මාණයක් විදිහට හුවා දක්වන්න පුළුවන්. ඉදිරියටම යව් හෙලේනි ඉදිරියටම යව්.
අපගේ රට හිම යද යද ගැටි වී තව හිඳිමුද නිදහස නැති දිවි කුමටද ඉදිරියටම යව්. තමන්ගේ ජාතිය, රට, ආගම පිළිබඳව දේශාභිමානය, දේශවාත්සල්‍ය ඇති කරමින් නිර්මාණය කරපු විශිෂ්ට ගණයේ ලේඛනයක් විදිහට පුබුදුව කියන පද්‍ය පන්තිය අපිට සලකාලන්න පුළුවන්. මෙහිදී කවිය ප්‍රකාශ කරන්නේ නිදහසක් නැති ජීවිතයේ ඵල රහිත බවත්, හෙළයන් ඉදිරියටම යා යුතු බවත් කියලා අපිට හුවා දක්වන්න පුළුවන්. දේශාභිමානය, දේශානුරාගය නිරූපණය වන අයුරින් පද්‍ය පන්තියෙන් නිර්මාණය කරලා තියෙන මේ කුමාරතුංග මුනිදාස සූරීන් පැලෑනේ සිටි වජිරඥාන මහනාහිමිගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ආකාරය මෙසේ ඉදිරිපත් කරන්න පුළුවන්. හිමියනි, මගේ දරුවන්ට වඩා ලොකුයි මගේ ජාතිය. මෙන්න මේ උද්ෘතයේ ඔස්සේද අපිට පසක් වෙන්නේ Tamanගේ සිත තුළ මේ රට ලෝකයේ පිළිබඳව තිබූ දේශාභිමානය, දේශවාත්සල්‍ය කෙසේද යන්න පිළිබඳව. අලුත් දෑන් නොතනන ජාතිය ලොව නොනගී හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මරගී. මෙන්න මෙවැනි උද්ෘතයන් ඔස්සේද පසක් කරවන්නේ මේ කුමාරතුංග මුනිදාස සූරීන් තුළ තිබූ දේශාභිමානයයි, දේශානුරාගයයි, ඒ වගේම දේශවාත්සල්‍යයි. අපේකම මතු කරන්නට උත්සාහගත්තු මේ කුමාරතුංග මුනිදාසයන්ගේ කවියක්, ලිපියක් පාසාම එතුමා මතු කරපු ආදීන නිවහල් චින්තනය මේ රට පුරා රැව් පිළිරැව් දීලා තියෙනවා. අවසාන වශයෙන් සිංහල භාෂාමය, සාහිත්‍යමය සහ ජාතික ආගමික මෙහෙයන් රැසක් අපිට තිළින කරපු කුමාරතුංග මුනිදාස මහතා වර්ෂ 1994 මාර්තු මාස 2 වෙනිදා දැයෙන් සමු අරගෙන තියෙනවා. මම මේ වීඩියෝව සඳහා තොරතුරු ලබාගත් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. කාට හෝ මේ වීඩියෝව තුළින් යම්කිසි අපැහැදිලි භාවයක් තියෙනවා නම් මේ මූලාශ්‍ර ග්‍රන්ථ නාමාවලිය ආශ්‍රිත කරගෙන ඒ සඳහා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක්ද තියෙනවා. පෙළහවුලේ පුරෝගාමියා වූ කුමාරතුංග මුනිදාස මහතා සිංහල සාහිත්‍ය කෙරෙහි දැක් වූ දායකත්වය පිළිබඳව මම මේ කරපු වීඩියෝව තුළින් මම හිතනවා සිංහල සාහිත්‍යයට මහඟු මෙහෙවරක් ඉටු කළ ලේඛකයෝ අතුරින් ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් වන මොහු පිළිබඳව දැනගැනීමට නොහැකි වූ කරුණුකාරණා රැසක් දැනගන්නට ඇති කියලා. මම නැවතත් අලුත් වීඩියෝවකින් ඔබ හමුවට ඒමට මත්තෙන් අදට නවතින්නම්. සියලු දෙනාටම ස්තුතියි.